ආචාර්ය ජයරත්න මහතාත් මේ කටයුතු වලට සහසම්බන්ධ කරන්නට කටයුතු කළා. හොඳම දේ දරුවන්ට කියනවා. ඉතින් මධ්‍යම පළාතේ අපේ දරුවන්ට ඔන්න හොඳම දේ ලැබිලා. අපි මේ සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයට ඇතුල් කරලා තිබෙනවා. ලංකාවේ ඕනම පළාතක ඕනම පාසලක පිහිටුවා තිබෙන තාරකා සමාජයක දරුවන්ට පුළුවන් කල් වේලා ඇතුව වෙන් කරගෙන මෙම ස්ථානයට ඇවිල්ලා නේවාසික වෙලා මේ වැඩසටහනක් අපි සාමාන්‍යයෙන් පෙර දින පස්වරු 2 සිට පසුදින පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක කරනවා. මූලික කොටස අපි න්‍යායාත්මක දැනුවත් කිරීමකින් පසු දරුවන්ට හැකියාව ලැබෙනවා මේ කඳු මුදුනට පැමිණිලා මේ ස්ථානයේ ස්ථානගත වෙලා ඔහුට රැහැ පාවන් වෙන හැසිරීම නිරීක්ෂණය කරන්න මෙහිදී මේ ලැබිච්ච දේවල් වලින් නිසියාකාර ප්‍රයෝජනෙ ලබලා රටට වැඩදායි පුරවැසියෙකු වෙන්න. ඒකයි අපේ බලාපොරොත්තුව. ජාතික රූපවාහිනී ළමා දින උළෙල 2015 අපිත් ලියමු නේද? මම හැමදාම කියන එක. ඔයා ලියන්න. අපි හැමදාම කියනවා වගේ ළමයි මල් වගේ සම්මනෝලය වගේ නොයෙක් දේවල් වලට උදාහරණ දෙන්නවා. ඒත් ළමයි කියන්නේ මේ කවුරුත් නෙමෙයි. ළමයි කියන්නේ ළමයි. ඒකින්ද ළමා ලෝකේ හරිම සුන්දරයි. හරිම අරුම පුදුමයි. ළමයි කරන නිර්මාණත් හරිම පුදුමාකාරයි. මේ වගේ එකක්. නකල්ස් කඳු වැටියට පහළ ඇති ඉලු කුඹුර පහු කරද්දී කොන්ක්‍රීට් කරපු කඳු බෑවුම් පාරක අපූර්ව සෙල්ලම් වාහනයක් 60 වේගෙන් යනවා. වාහනේ ටයර් අලුත්. හොඳට කට්ට තියෙනවා. කන්ද බෑගෙන වේගෙන් ගියත් ඕන තැනක බ්‍රේක් ගහන්නත් පුළුවන්. වැඩේ නම් අපූර්වයි. පුංචි දරුවන්ගේ නිර්මාණයක්. වාහනේ ටයර් වලට දාලා තියෙන්නේ මරුණු මඩු ගහක කඳ කපලා. බ්‍රේක් හයිඩ්‍රොලික් එල්බීසියා, කැසිය, රටාඹ, ඇක්ටේරියා ඇක්සල් දෙකට හිරු මඩු ටයර් කඳ දෙකේ හතරේ ඇන වැදිලා දිගට හරහට ගජ පින් විදියට. අම්මගේ නැති වුණු රාස්පාන සීට් එකට හයි කරලා. යාළුවන්ගේ සහයෝගය අති විශිෂ්ටයි. මෙවැනි නිර්මාණ කරලා තමන්ගේ හැකියාවන් දියුණු කරගන්නා පොඩිත්තන් අද නැති තරම්. අද කොළඹ ඇතුළු සමහර නගරවල මේ වයසේ පසුවන ළමයින්ගේ ළමා කාලය අහිමි වෙලා. පොතට සීමා වෙලා. තාත්තලා අම්මලා ගෙනත් දෙන ප්ලාස්ටික් සෙල්ලම් කාර් එකකින් සැනසෙන්න සිද්ධ වෙලා. ඉතින් කොහොමද නව නිර්මාණ ගැන හිතන්නේ? මගේ යාළුවොත් එක්ක ගිහිල්ලා මම මඬු කැලයක් තියෙනවා. ඒ කැලේ ගිහිල්ලා මඬු ගහක් කපාගෙන ඇවිල්ලා මේ පිහියකින් රෝද කපලා වේගයෙන් යන නිසා බ්‍රේක් සායි කරා. මේ ඒකේ ඒ කරත්තේ 3 දිනකට විතර යන්න පුළුවන්. මේ මං තව ඉදිරියට හදන්න යන්නේ 4 දිනකට විතර යන්න පුළුවන් එකක්. මගේ මල්ලිත් දාගෙන මගේ වාහනේ මම හැමතැනම යනවා. ඉතින් මල්ලිටත් සතුටුයි මටත් සතුටුයි. මේ පාර පහේ ශිෂ්‍යත්වයේ හොඳම ප්‍රතිඵල ගමේ ගොඩේ පුංචි පාසල් ගත්තේ මෙන්න මේ හින්දා. මේකට ඒක බොන්න දුන්නා නම් කොහොමද? කොහෙද? මේගොල්ලෝ කෝප්ප ටික සෙල්ලමට අරන්නේ. බලන්න ළමා ලෝකෙ කොච්චර සුන්දරද කියලා. මේ සුන්දරත්වය අපි හැමදාම තියාගන්න ඕනේ. ඒකින්ද ළමයින් ගැන වගකීමෙන් කටයුතු කරන ජාතික රූපවාහිනිය අපේ වැඩිහිටියන්ට ළමා වගකීම් ගැන කියලා දෙන්න මුළු දවසක්ම වෙන් කරන්න තියාගත්තා. ඒ 25 වෙනිදා උදේ 7 ඉඳන් හවස 7 වෙනකන් අපි ඔබට ළමයින් පිළිබඳව අලුත් දේවල් ගොඩක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් අපේ අම්මලා තාත්තලා මේ කාලය වෙන දෙයකට තියාගන්න එපා. මේ දවස ඔබේ ළමයින් වෙනුවෙන් තියාගන්න. ඒක ජාතික රූපවාහිනිය ඉල්ලීම. ඒකම මම හැමදාම වැඩසටහන ඉවරනකොට ඔබට ඔබේ ජීවිතය පහසු කරන මොනවා හරි යමක් කියලා දෙනවනේ. අදත් එහෙම දෙයක් කියලා දෙන්න යන්නේ. ඔබේ ගෑස් ටැංකියේ කොච්චර ප්‍රමාණයක් ගෑස් ඉතුරු වෙලා තියෙනවද කියලා බලා ගන්න සරල ක්‍රමයක්
අද මම කියලා දෙන්නම්. ඉවර වෙනකන් අරුන් පුදුම රෝද හතරත් එක්ක ඉන්න. ඊළඟට අපි පෙන්වන්න යන දේ. අපේ රට උස්ම ගන්න වෙනහළු දෙකක් තියෙනවා. එකක් තමයි හෝර්න් පැන්න. අනිත් එක අතස් කඳු ඇටිය. බලන්න විදේශිකයෝ නෙමෙයි. අපේම අය නකල්ස් කඳු ඇටියට තමන් හුස්ම ගන්න පෙනහැල්ලට කරලා තියෙන අපරාධ. සුන්දර නකල්ස් කඳුවැටිය ජෛව විවිධත්වයෙන් අපටම ආවෙනික වූ පරිසර පද්ධතියක්. මේ භූමියට පමණක් ආවෙනික වූ ගහකොළ සතාසිය පවා බොහොමයි. අති විශිෂ්ට පරිසරයක්. ලංකාවේ ප්‍රධාන ගංගා කීපයක ජල පෝෂක ප්‍රදේශ වන්නේ මේ නකල්ස් භූමියයි. පරිසර පද්ධතියක් නරඹන්නට පැමිණෙන අපටම ආවේනික සංචාරකයන් සිටින්නේද මේ රටේ විතරමයි. මෙවන් තැනකට පැමිණලා අහිංසක වින්දනයක් ලබා පරිසර අසිරිය ලබා ඡායා රූප පමණක් අරගෙන තමන්ගේ පාසටහන් පමණක් තබා යන සංචාරකයෝ නැතුවාම නොවේ. මනසින් උසස් පිරිසක් බව හඳුනා නොගත් සුලභ සංචාරක පිරිසක්ද අපට සිටිනවා. මේ ඔවුන්ගේ ක්‍රියාකලාපයයි. කැලිකසල දමන්නට ස්ථාන වෙන් කර තැබුවද ඒ අසලම කැලිකසල දමා යන්නේ ඔවුන්ගේ ඒ නුගුණය නිසා. මේ අසිරිමත් භූමියේ මත්පැන් අලෙවිහලක්ද පවත්වාගෙන යනු ලබයි. අඩුම තරමේ ඔවුන්ගේ යුතුයකම වන්නේ තම ගැනුම්කරුවන්ට පරිසරය විනාශ නොකිරීම සම්බන්ධව දැනුවත් කිරීමයි. ඔබ විනාශ කරන්නේ මෙවන් සුන්දර දිය දහරක් බව, පරිසරයක් බව මතක තබා ගන්න. මේ විශ්මිත පරිසරය ඔබට මටත් වගේම අනාගතයට ඉතුරු කළ යුතුය. ආරක්ෂා කළ යුතුය. ලස්සන විසින් ලස්සන අදිනවා දැකලා තියෙනවද? මේ පිටිපස්සේ අපි දැක්කේ ඒ දේවල් ටික. ඔබට මතකද මම ගිය සතියේ අර සිරිමාවෝ දරුවන් විසින් ආධාර කරපු පාසල ගැන කියනකොට ඔවුන්ගේ අවශ්‍යතාවයක් ගැන කිව්වා. ඒ තමයි පරිගණකයක්, කම්පියුටර් එකක්. මම අනිවාර්යෙන් අනාවැකියකුත් කිව්වා. ඒ තමයි අද වෙනකොට ඔවුන්ට පරිගණකයක් ලැබෙන බව. විශ්වාස කරන්න. මේවා මැජික් නෙමෙයි. අද වෙනකොට කම්පියුටර්ස් දෙකක් ඒ ස්කෝලේ ලැබිලා තියෙනවා. ඉතින් බලන්න ඔබේ නොමසුරු දායකත්වය කොච්චර මේ රටට වටිනවද කියලා. මේ කියන්න යන්නේ එවැනි කාරණයක් ගැන. අපි පහුගිය දවස්වල පොලිසියට විවිධ කතන්දර කිව්වා තමයි. ඒත් කෑගල්ලේ පොලිස් කාන්තා කාර්යාංශයට කොහොමද කටක් කැරලා යමක් කියන්නේ? මෙච්චර දෙයක් කරනකොට බලමු. මේ අම්මගේ දෝනිගේ මාලිගාව පිටලා තියන්නේ කෑගල්ලේ. මාලිගාවක් කියලා කිව්වේ මේ දෙන්න හිතේ සතුටින් ඉන්න නිසා. වහින වෙලාවට මේ මාලිගාව ඇතුලේ වතුර දෝරේ ගලාගෙන යනවා. මේ දෙන්නකින් දෝරේ ගලාගෙන යන කඳුළු පිහදාලන්නට ඉදිරිපත් වුණේ කෑගල්ලේ පොලිසියයි. අගහිඟකම් තිබුණට
දෝනි හොඳට ඉගෙන ගන්නවා. එක්කෝ පන්තියේ පළවෙනියා නැත්නම් දෙවෙනියා. පවුලේ වැඩි විස්තර වැඩි අහන්න එපා. උදව්වක් කරන්න පුළුවන් නම් කරන්න. කෑගල්ලේ පොලිසියේ නිලධාරීන් සහ නිලධාරිනියන් වැඩිහත් වෙලා ගේ හදලා දෙන කටයුත්ත දැන් කිරීගෙන යනවා. ඒකත් ලේසි නෑ. මේ අයට ඒක සාහනයක්. හැබැයි ගෙදර ඉතුරු වැඩ ටික කරගන්න නම් කාගේ හරි උදව් අත්‍යවශ්‍යයි. ආන පාලායේ මේ තීට පතලා මේ ඉලෑලි ගිනල්ලා ගේ හදාගත්තා. ඉතින් මෙතන ඉඳගෙන දැන් ඉස්කෝලේ හරිනවා. අපිට ගොඩාක් ප්‍රශ්න ආර්ථික ගැටලුත් තියෙනවා. ලයිට් නෑ, වතුර නෑ. කන්න පහළින් වතුර ගින්න ඕනේ. ඉතින් දැන් මේ ගේ ඉන්න බෑ. හොඳටම තෙමෙනවා. බැරිම තැන මම ගිහින් පොලිසියට කිව්වා. පොලිසියට කිව්වට පස්සේ කීප සැරයක්ම ගිහින් කිව්වට පස්සේ මේ එයාලා තමයි මේ වගේ හැමදේම කියන්නේ. මම ඉතින්ට අපට ආරසාතින් පොලිසිය තමයි ඉන්නේ. මේ අඩුපාඩුකම් තියෙනවනම් පොලිසියට ගිහින් කිව්වහම මට වියදමක් දෙනවා. පොලිසියට ගිහින් මම ඒ මහතුරුන්ට කියනවා කාන්තාකාරයගේ මුස්ලිම් කියනවා. මේ කිව්වහම තමයි එයාලා මට ඒවා සියල්ලම කරලා දෙනවා. දුරගේ අධ්‍යාපන කටයුතු වලට අපි උදව් කරනවා. මට කියලා තියෙන ඕන දෙයක් තියෙනවා නම් මේ පඩි දවසට ආවලායිදී මේ කියන්න කියලා. ඉතින් ගොඩාක් මට සහනයක් තියෙන පොලිසිය තියෙන නිසා මේ මගේ නැති බැරි කංගින් කියනකොට එයාලා මට ඒ සියල්ලම ලබා දෙනවා. ප්‍රියංගිකා දමයන්ති ඇය උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවන්නියක්. ඉපදිලා මාස කිහිපයකට පසු ඇගේ අම්මා ඇයව දාලා ගියා. අනේක දුක්ඛම් කටළු මැද නොසිතූ අත්දැකීම් වලට මුහුණ දුන් ප්‍රියංගිකා තමන්ට ලැබුණු දරු පැටියාව S2 වගේ බලාගත්තා. සිදු වූ සියලු අකාරුණික දේ මාධ්‍ය තුලින් කතා කිරීම අනවශ්‍යයි. අපේ වගකීම ඇයටත් දරුවාටත් හොඳ අනාගතයක් ලබා දීමටයි. ඔබේ සත්භාවයටයි මේ අවස්ථාව. ඔබට කළ හැකි දේ ඔබ කරන්න. ඔබ දැක්කනේ රූපරාමු පෙළ. ඔබටත් පුළුවන් වෙනදා වගේම උන්ට අත දෙන්න. ඒ ජීවිතයට, ඒ පවුලට ගෙයක් හදාගන්න කෑගල්ලේ පොලිසියත් එක්ක එකතු වෙලා උදව් කරන්න. ඉතින් සමහර ඉස්සෙල්ලා කිව්ව කාරණය ගොඩ දවසකින් යනකොට මොකක් හරි ඔබේ එදිනෙදා ජීවිතයට උදව්වක් වෙන දෙයක් කියලා දීලා යන්න බැරුණානේ. අද ඔන්න තවත් පොඩි ජිමික්කයක් කියලා දෙන්න යන්නේ. දන්නවනේ අපේ දැන් මේ බලන් ඉන්න අම්මලා කෑම උයෝයා ඉන්නකොට පූස් ගාලා එකපාරටම ගෑස් ඉවර වෙනවා. එතකොට කොහොමද ගෑස් උයෝ ඉන්නේ? හැබැයි ඔබට පුළුවන් නම් ඔබේ ගෑස් ටැංකියේ කොච්චර ගෑස් ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවද කියලා බලා ගන්න. ඒකට සරල ක්‍රමවේදයක් තමයි මේ අද කියලා දෙන්න යන්නේ. සාමාන්‍යයෙන් සමහර රටවල් වල නම් වායු පීඩනමාන ගෑස් කුකරයකට හයි කරලා තියෙනවා. ඒත් අපේ එදිනෙදා පාවිච්චි කරන ගෑස් කුකරවල ඒව නැහැ. ඒකට සරල උපක්‍රමයක්. විතර තියෙන කුණු වතුර බෝතලෙන් නැත්තම් ඒ ගෑස් ලිපෙන්ම වතුර ටිකක් රත් කරලා පීදුරුවකට දාලා ගෑස් ටැංකියට මෙහෙම හලන්න. ගොඩක් හලන්න ඕනේ නැහැ. ඊට පස්සේ තෙතමනය ඔබ මෙහෙම අල්ලගෙන එනකොට එක තැනක් එනවා ඒ උණු වතුර එකපාරටම සීතල වෙලා දැන්න. දැන් මේ ගෑස් ටැංකිය නම් මෙච්චරක් ගෑස් තියෙනවා. එතනින් පල්ලෙහාට තමයි ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස්. එහෙම නැත්නම් LP ගෑස් මේ ටැංකිය ඉතුරු වෙලා තියෙන්නේ. මතකනේ? මේව දැනෙන රස්නේ එක තැනකදී රස්නේ නැතුව සීතල වෙලා දැනෙනවා. ඒ කියන්නේ එතනින් එහාට ඔබේ ටැංකියේ ගෑස් තියෙනවා. ඒකට කාගේවත් ගෑස් බලන්න ඕනේ නැහැ. එනවා වගේම අපිට මේ වගේ දේවල් ලියලා යවන්න පුළුවන්. නිෂ්පාදක අරුණ පුදුම රෝධ 4
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. නැත්නම් අපේ Facebook එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. අරුම පුදුම 114. ඔබට සුබ සතියක්. මේ තියෙන්නේ ගෑස් පුරවපු බැලුමක්. දැන් භාගයක් තියන් හිටියා. ලේසි නෑ. ඔන්න නිදහස දුන්නා යාට. ලබන සතිය හම්බෙමු.